සුබ දවසක්. අදත් අපි ආදරණීය අම්මාවරුන් සමග එකතු වෙන්න යන්නේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරු ප්‍රසූතියකින් පස්සේ. ඒ කියන්නේ මේ ලෝකෙට දරුවෙක් ඉපදලාට පස්සේ අම්මා කෙනෙකුගේ ඇතිවෙන මානසික තත්ත්වයන් සහ ඒකෙදි අපේ දරුවාවත් එක්කගෙන අම්මාවත් එක්කෙන්නේ කොහොමද කියන එකට පුංචි අදහස් ටිකක් එකතු කරන්න. ඉතින් ඒකෙදි අද අපි කතා කරමු. ඒ කියන්නේ ලොකු ගැඹුරු විස්තර ටිකක් නෙවෙයි. නමුත් සාමාන්‍ය ඕනෑම අම්මා කෙනෙක්ගේ දැන ගැනීමට අවශ්‍යම කරන ටිකක් මානසිකව ඇතිවෙන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව අපි අද කතා කරමු. එහිදී අපිට මුලින්ම දකින්න ලැබෙන දෙයක් තමයි දරු පිළිසිඳ ගැනීම වගේම දරුවෙ ප්‍රසූති කරන්න යන අවස්ථාව වෙනකොට අම්මා කෙනෙක්ගේ තියෙන ජීව රසායනික වෙනස් වීම බහුල වශයෙන්ම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම යාගේ කාන්තාවගේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් වෙනස් වෙන කාලයක් තමයි මෙම දරු ප්‍රසූතිය කියලා කියන්නේ. එහිදී කොහොමත් ක්‍රියාත් වෙන වෙනස් වීම් දරා ගන්න යාමේ සහ කායිකවත් ඒක ස්වභාවික දරුවපතක් වුණත් අපි කරන සිසේරියන් සැත්කමක් වුණත් අම්මාට යම්කිසි වේදනාකාරී හෝ අවස්ථාවයන් සමග ගත කරන්න ලැබෙන පුංචි කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම එවැනි අපහසුතාවයක් වේදනාවල් ටිකක් කායික අපහසුකම් වගේම මේ ඇතුළත අපේ හෝමෝන සම්බන්ධව ඇතිවෙච්ච වෙනස් වීමුත් දරාගෙන දරුවාව රැකබලා ගන්න, දරුවාට කිරි ටික පොවා ගන්න, මේ වගේ ගොඩාක් දේවල් වලට ලොකු වගකීමකට අම්මා කෙනෙකුට මුහුණ දෙන්නට මේ කාල පරිච්ඡේදයේ සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි අපි මුලින් කතා කරලා තිබුණ මුල් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලට ඒක මතක ඇති. දරු පිළිසිඳ ගැනීමකදී මුල් කාලයේ සහ අර අවසාන කාලයේ ලං වෙන විට යම්කිසි මානසික ආතතියකට, පීඩනයකට, කාංසාජනකම තත්ත්වයන් පත් වෙනවා කිව්වා වගේම මෙන්න මම මේ දැන් පොඩි වෙලාවකට කලින් පැහැදිලි කරපු තත්ත්වයන් වලදී අම්මා කෙනෙක් ආතති තත්ත්වයකට හෝ කාංසාජනකම තත්ත්වයකට වගේම මානසික අවපීඩනය නැත්නම් විෂාදීය තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ මව්වරුන්ගේම මේ මම කියපු හෝමෝන වෙනස් වීම මත ඇතිවෙන මානසික යම් සියලුකාරී තත්ත්වයන් තුනකුත් අපි රෝගීන් සමග කටයුතු කිරීමේදී හඳුනා ගන්නවා. ඒ තමයි ඒ වචනයෙන් අපි පැහැදිලි කරත් අපි කියනවා postpartum blues කියලා. ඒ කියන්නේ එතනදී අපි බ්ලූස් කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ යම්කිසි මානසික දරු ප්‍රසූතියෙන් පස්සේ ඇතිවෙන අසමතුලිතභාවයන් ටිකක්, පොඩි අපහසුතාවයන් ටිකක්කට ඒ මව මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියේ මුල් සති දෙක තුළ වගේ මේක දැක ගන්න පුළුවන්. ඒ තත්ත්වය නම් රෝගී තත්ත්වයන් නෙවෙයි. ඇත්තටම මේ කියන කායික මානසික වෙනස් වීම මත බොහෝ මව්වරුන්ගෙන් අපිට දැක ගන්න හම්බ වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒ අම්මා ටිකක් කලබලකාරී වෙන්න පුළුවන්, යා දුකටපත් වෙන්න පුළුවන්, සමහර තරහින් වගේ හැසිරෙන්න පුළුවන්. මේවා තමයි අපි ඔය බ්ලූස් කියන ලක්ෂණය යටතේ හඳුනා ගන්න. ඉතින් එහෙම කෙනෙක් සමහර විට එකපාරම දරුවා කිරි බොන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්, දරුවට කිරි පෙවුන්නේ නැහැ වගේ කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට කිරි එන්නේ නැහැ වගේ කතාවක්. මොකද මේ කිරි සම්බන්ධව ගැටලු තමයි ගොඩක් වෙලාවට මේ අම්මලාට තමන්ගේ අතෙන් දරුවා වැටේ කියලා හිතන්න පුළුවන්. තමන් දරුවා බලා ගන්න බෑ වගේ පුංචි පුංචි හැඟීම් එක කලබලකාරී වෙලා තමන්ගේ වටපිටාවේ ඉන්න අයත් එක්කත් තමන් ළඟ රැඳී ඉන්න අයත් එක්කත් ගැටලුකාරී තත්ත්වයන් ඇති කර ගන්න පුළුවන් මේ මානසික තත්ත්වය නිසා. ඉතින් ඒකෙදී අපි ඒ වෙලාවේ මවට ලබා දෙන හොඳ ආරක්ෂාජනක යාට උණුසුම් හැඟීමකින් අපි අයට රැකවරණයක් ලබා දීමෙන් එයාගේ වවට තියෙන පරිසරය ඒ ආකාරයට සකස් කර දීම තුළින් සහ මව ඒ පිළිබඳ එයාටම දැනුවත් භාවයක් ලබා දීලා එයාව සැහැල්ලුවට පත් කරන්න පුළුවන් දේවල් කිරීම තුළින් අපිට මේකෙන් ඉතා ඉක්මනින් මවව ගලවා ගන්න පුළුවන්. ඇත්තටම රෝගී තත්ත්වයක් නෙවෙයි. ඒක ඕනෑම කෙනෙක් මුහුණ දෙන අපහසුකාරී තත්ත්වයක් විදිහට තමයි මට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක.
නමුත් ඊට අමතරව මම පෙර සඳහන් කළා වගේ සමහර විට යම් කිසි කාලයකදී මේ මව දරු ප්‍රසූතියට කලින් විෂාදීය තත්ත්වයක් හෝ කාන්සාජනක තත්ත්වයකට හෝ පත් වෙලා හිටියා හෝ යම් කිසි ඖෂධ ප්‍රතිකාරයක් ලබාගෙන හිටපු කෙනෙක් නම් අපිට සමහර විට මේ වෙලාවේදී එයා මේ ඖෂධ ප්‍රතිකාර නවත්තලා දරු ප්‍රසූතියත් එක්ක ඒවට සූදානම් වුණා. ඒ හැමදේම හොඳින් සිදුවෙන්න තිබුණා. නමුත් මේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඇති වෙන වෙනස් වීමට අර කියන පරිණාසනීය තත්ත්වයන් විදිහට සමහරට එයාගේ ඒ දේවලුත් මුල් වීමෙන් අර කියපු මුල් ප්‍රසව මේ පසු ප්‍රසව තත්ත්වයට වඩා චුට්ටක් එහා කියපු අපි කියනවා පසු ප්‍රසව නියුරෝසිය තත්ත්වයක් කියලා කියනවා. අපි ටිකක් වැඩිද ඊට වඩා රෝග ලක්ෂණ පෙන්වීම කියන විසාදීය තත්ත්වයක් වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එහිදී අම්මා කනස්සලු භාවයෙන් සිටින එක, නිින්ද නැතිකම, නිදිමත වැඩි ගතිය, කැම බීම ප්‍රතික්ෂේප කිරීම වගේ විවිධාකාර අපහසුතාවයන් ඇතිවීම ඇතම් කෙනෙක් දුකින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඇතම් කෙනෙකුට අධික ලෙස කේන්ති යනවා වගේ වෙන්නත් පුළුවන්. මේ වගේ විවිධ අපහසුතාවයන් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක රෝහලේ දින වෛද්‍යකාර්ය මණ්ඩලයට හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී රෝහලේදී නම් අපි ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. නමුත් මේ තත්ත්වය මතුවෙන්නේ ඇතැම් විට මව සහ දරුවා ගෙදර යාමෙන් පසු කාලීන කාලයක. ඉතින් මං හිතනවා මේක නරඹන බලන අහන මව්වරුන් වගේම මව්වරුන් සමග සිටින ඔවුන්ගේ ස්වාමීවරුන්ට ඒ කියන්නේ පියකු වෙන්න යන හෝ පියකු වුණ කෙනෙකුට වගේම පවුලේ අනෙක් සමාජිකයන්ට ඉතා වැදගත් කරන අපි දරු ප්‍රසූතියකින් පසුවත් අම්මාවත් දරුවාත් රැක බලාගත යුතුයි කියන කාරණය මම මෙලාවේ හැමෝටම මතක් කරන්න කැමතියි. මොකද මේ හඳුනා ගැනීම සිදු නැකලත් ඒක පසුකාලීනව ඒකත් එක්ක කරන ගැටලුකාරී කියන්නේ ඒකත් එක්ක යා පොරබැදීම නිසාම මේ විසාදීය තත්ත්වය වැඩි දියුණු වෙලා ජීවිතය යම්සේ අපහසුකාරී තත්ත්වයක් අපේ ඍණාත්මක සිතිවිලි වලින්ම පිරිච්ච තත්ත්වයක් හරිම අපහසුයි. ඒ ඍණාත්මක සිතිවිලි වල මේ එල්බ සිටීම නිසාම යාට කිසිම ධනාත්මක සිතිවිල්ලක් ඇති නොවීම සහ සතුටු හැඟීමක් ඇති නොවීම නිසා එයාට කරගන්න දෙයක් නැති නිසා අර ඇතැම් අවස්ථාවකදී සියදිවි විනාශා ගැනීමක් වගේ දෙයකට එයා යන්න පෙළඹෙනවා වගේ දෙයකට යොමු වෙන්න පුළුවන්. අනේ තත්ත්වෙට නොයන්න එයාව රැක බලා ගන්න මේ අපි වටේ ඉන්න හැමෝටම ඒ නිසා මේ දැනුම ඉතා වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් එහා ගියාට පස්සේ ඇතැම් අවස්ථාවකදී තවත් වෙනත් විෂාදීය තත්ත්වයේ කාන්සාජනකම තත්ත්ව හැරුණාම යම්කිසි අපි කියන සයිකෝසිය මානසික රෝගී තත්ත්වයක පෙළමින් හිටපු කෙනෙක් නම් ඊට කලින් ප්‍රතිකාර ලබාගත් කෙනෙක් නම් එයාට මේ පසු ප්‍රසව තත්ත්වයක් එක්කම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි මේ අපි කියවි ලෝකයේ තුල අපට ඇසෙන පෙනෙන දේවල් වලට අමතර දේවල් ඇසෙන පෙනෙන දැනෙන තත්ත්වයක් ඇති වෙලා චුට්ටක් එයා මේ ලෝකයෙන් වෙනස් වෙලා ගැටලුකාරී තත්ත්වයන්ට පත්වෙන විවිධ දේවල් පවසන තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයකදී විශේෂයෙන්ම අපිට මනෝවෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙනවා. අපිට අර මං කලින් කතා කරපු විෂාදීය තත්ත්වෙදි සමහර වෙලාවට අපිට ඒක වැඩි දියුණුවමින් පවතිනවා නම් මනෝවෛද්‍යවරයෙකුගේ සහ ඖෂධ ප්‍රතිකාරවල උදව් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ අපි දරුවාට ආදරය කරනවා, රැක බලා ගන්නවා වගේම ඒ දරුවාට හොඳ මවක් ලබා දෙන්න අම්මාගේ මානසිකත්වය ඉතාමත් වැදගත් වෙනවා. මොකද දරුවාට කිරි ටික දෙන්න, දරුවව රැක බලා ගන්න හැම වෙලේම මව නිරෝගීව ඉන්න ඕනේ. මවගේ මානසික තත්ත්වය නිරෝගීව තියෙන්න ඕනේ. මේ කතා කරපු කරුණොත් එක්ක මම හිතනවා ඔයාලට අවබෝධයක් යම් කිසි ආකාරයෙන් ඇති වෙන්න ඇති. මවක් නිසා ඒව රැක බලා ගන්න අයගේ වටපිටාවේ ජීවත් වෙන අය විදිහට කර යුතු දේවල් ගැන. නමුත් මේකත් වඩා අපිට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් දරු ප්‍රසූතියකින් පස්සේ මවකට ඇතිවෙන මේ වැනි සංකලතා
හොඳටම ඒ කියන්නේ මොන ආකාරයෙන්ද කියලා හොඳින් පැහැදිලි කරගෙන ඒ සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ග ගැනීමට සහ ඒවට ප්‍රතිකාර සැලසුමක් සකස් කරගන්න එවැනි දේවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේදීත් නිතරින්ම සිදු වෙනවා. ඒ සහයෝගය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් ඔබගේ යම් ගැටලුවක් තියෙනවා නම් පහතින් යොමු කරන්නට පුළුවන්. මේ වගේ තවත් බොහෝ කරුණු දැන ගැනීම සඳහා සහ මේ වටිනවා කියලා සිතනවා නම් තවත් අය සමග ඔබට මේක බෙදා ගන්නට පුළුවන්. මෙම අපගේ නාලිකාව ලයික් කරන්න වගේම ෂෙයා කරන්න. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.